ජනවාරි 13 වන දින වෙළඳපොලේ අවධානය යොමු කළ යුතු දේ මොනවද කියලා අද බලමු. මේ විශ්ලේෂණය ආරම්භක වෙළඳුන්ට ඉතා වැදගත්. අඟහරුවාදා නිකුත් වන්නේ එකම සර්වාර්ථික වාර්තාවක්. ඒ තමයි ඇමරිකානු පාරිභෝගික මිල දර්ශකය. මේ වාර්තාව මේ සතියේ වැදගත්ම වාර්තාව ලෙස සැලකෙනවා. ෆෙඩරල් මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්නේ ප්‍රධාන දර්ශක 3ක් මත. ඒ අතරින් ඉතා වැදගත්ම දේ තමයි උද්දමනය. පසුගිය මාසයේ උද්දමනය මන්දගාමී වූ බව අපි දැකලා තියෙනවා. එහෙම වුණොත් ෆෙඩරල් සංචිතය අනුපාත කප්පාදුවකට ළඟා වෙන්න පුළුවන්. ඒ සමග ඩොලරේ පරිහානිය නැවත ආරම්භ වෙන්න පුළුවන්. නමුත් එහෙම නොවුනොත් ඩොලරයට කාලීන සහයෝගයක් ලැබිය හැකිය. සඳුදා ෆෙඩරල් නියෝජිතයන් කිහිප දෙනෙක් කතා කිරීමට නියමිතයි. නමුත් මේ කතාවලින් නව ප්‍රතිපත්ති සංයුතියක් බලාපොරොත්තු විය නොහැක. ශ්‍රම වෙළඳපොළ වාර්තා තවමත් ශක්තිමත් බවක් පෙන්වන්නේ නැහැ. විරැකියාව අඩු වුණත් තවමත් ඉහළ මට්ටමේ පවතී. අද නිකුත් වන උද්දමන වාර්තාව ඉදිරි තීරණවලට බලපානු ඇත. වෙළඳපොලේ අවධානය දැන් ගෝලීය දේශපාලන සහ භූ රාජනීතික අවදානම් වෙත යොමු වෙලා තියෙනවා. හදිසි හමුදා මෙහෙයුම් පිළිබඳ ප්‍රවෘත්ති වෙළඳපොළට බලපාන්න පුළුවන්. සතියේ දෙවන වෙළඳ දිනය තුළ ප්‍රධාන මුදල් යුගල දෙකම ඉහළ යා හැක. යුරෝ සහ පවුම් යුගල අද පැතලි පරාසයක වෙළඳාම් විය හැකිය. සියල්ලම උද්දමන වාර්තාව සහ දවල මන්දිරේ ප්‍රවෘත්ති මත රඳා පවතී. පරිස්සමින් ට්‍රේඩ් කරන්න.